ආයිබෝවන් කොහොමද ඔයාලට අපි පුංචි දේවල් ඔබ අපි කරන පුංචි අපි හිතන්නේ නැති දේවල් ටිකක් ගැන කතා කරමු නේද? බලන්න අපි මේ රෙදි සෝදනකොට වොෂින් මැෂින් එකට අපි දානවානේ ලික්විඩ් දියර වර්ගත් එක්ක දානවා ලොකු පොඩි ඇගේ හැමෝගෙම ඇඳුම් එකතු කරලා දානවා. එතකොට යට ඇඳුනුත් අපි දානවා නේද? පුංචි කාලේ පුංචි අයගේ ඇඳුම් අපි බේබි සබන් වලින් හොදනවා. ඒත් ඒගොල්ලෝ ලොකු වෙද්දි අපි ඒක හිතන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇඳුනුත් දානවා පාසල් ළමයින්ගේ ඇඳුම්, බබාලාට කිරි දෙන අම්මලාගේ ඇඳුම් ඔක්කොම දානවා. එතකොට එතෙන්දි වෙන ප්‍රශ්නේ තමයි ඒ ලිටර්ජන්ට් දියර වර්ගවල මොකද කුණු අරින්නනේ ඒවා හදලා තියෙන්නේ ඉක්මනින් කුණු යන්නනේ. එතකොට පුංචි බබාලාගේ ඔය ඇඳුම් වල යට කලිසම් වල එහෙම එතකොට බබාලට කිරි දෙන මව්වරුන්ගේ බෙෂියර් වගේ දේවල් වල ස්පොන්ජ් තියෙනවනේ ඒවැ ගිහින් රැඳෙනවා නේද පවුඩර් වර්ග ගිහින් රැඳිලා එතකොට ඒක වොෂින් මැෂින් එකේ කොහොමත් වාර ගන්න ඉවර වෙනවනේ ඒක හොඳටම හේදුනාද කියලා අපිට දන්නේ නැහැ මොකද ස්පොන්ජ් වල මේ කියන්නේ සබන් දියර වර්ග රැඳිලා තියෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් බේසමක අපි අතේ හොදනකොට වැඩි වාර ගාණක් අපිට ඒක බල මිරික හොදන්න පුළුවන් ඒ සබන් ටික යනකම්ම. අතේ මැෂින් එකේ එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා සමහර වෙලාවට පොඩි බබාලා වුණත් කියනවා දැන් අපේ මව්වරු වුණත් කියනවා ඇති කසනවා බිබිලියනවා ආසාද්ම මොකද ඒ දියර ඉතුරු වුණාම ඒ ලික්විඩ් වර්ග ඉතුරු වුණාම අපිට දාඩිය දැම්මහම දාඩියත් එක්ක මුසු වෙලා පාසල් යන බබාලටත් එහෙමයි. මේ දාඩියත් එක්ක මුසු වෙනවා අර තියෙන සබන් කුඩු තිබුණොත් ඉතුරු වෙලා රැඳිලා තිබුණොත් ඒක මේ දාඩියත් එක්ක මුසු වෙලා ඊට පස්සේ ශරීරයේ කැසීම් මේ කියන්නේ රෑෂ් එකක් වගේ දානවා කසන්න ගන්නවා තුවාල වගේ හැදෙනවා කසලා එන්නේ එහෙම වෙන්න පුළුවන් ඒක දදයකට පවා වෙන්න පුළුවන් ඒක නිසා අපි නිතරම අපිට පුළුවන් බේසමක් අරගෙන ඒ වොෂින් මැෂින් එකේ හේදුනත් නැවත ඒ යට ඇඳුම් වර්ග ටික එකතු කරලා බේසමකට දාලා වතුර පාරවල් කීපෙකින් හොදලා හොඳට හොදලා මිරික අපි හොදනවානේ ඒ සබන් ටික යනකම්ම එතකොට නැවත ඒක හොඳ පිරිසිදු භාවයකට එනවා ඒක නිසා එතකොට ඒ පැත්ත අපි නිතරම හිතන්න ඕනේ අපි හිතන්නේ නැති පැත්තක් තමයි ඒක මම නම් හුඟක් වෙලාවට අතේ තමයි මේ එහෙම යට ඇඳුම් හොදන්නේ ඉතින් ඔයාලත් මේ ගැන හිතලා මම හිතනවා මේ ගැන හිතයි කියලා හිතලා දරුවන්ගේ පාසල් යන දරුවන්ගේ වැඩිහිටියන්ගේ ඒකට කිරි දෙන මව්වරුන්ගේ ඇඳුම් යට ඇඳුම් සම්බන්ධව මම කියන්නේ නිතරම දාඩියත් එක්කනේ මුසු වෙන්නේ. ඒක නිසා මේ ගැන හිතලා ඔයගොල්ලත් මේ ගැන උනන්දු වෙයි කියලා මම හිතනවා. එහෙනම් මම ගිහින් එන්නම් නැවත හමු වෙමු.